අපේ පුංචි දෝනිත් එක්ක අපි ආවා ලංකාවේ තියෙන සුප්‍රසිද්ධ පන්සලකට. මේ ගැන මම travel with lucky channel එකේ කතා කරනවා වැදුම් ලෙන පිහිටි දත්තාගේ ලෙන ගැන. මහනුවර ප්‍රතිතියල පිහිටලා තියෙන බම්බරගල රජමහා විහාරයට තමයි අද අපි ආවේ. පහලට අපේ පුංචි පැටියට ඒ පන්සල පෙන්වන්න මඳ පුදා ගන්න. අපි උඩට යමු. උඩට ගිහිල්ලා පුංචි පැටියාගේ මේ පළවෙනි වන්දනාමාන කරන අත්දැකීම විඳගමු. අපි සාදු කියමු. දුන්ට බුද්ධං සරණං ගච්ඡාමි. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයට ධම්මං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක යම් පිරිසට සංඝං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. චිරමණික මේ තියෙන්නේ ලෙන් විහාරයක් ඇතුළත නිර්මාණය කරපු කැරලි දාගෙමක්.
cutie girl. Koda අපි ya travel girl. girl. travel girl first experience එක අපි හිතුවේ නෑ ෆොරස්ට් එකක් ඇතුළට අපි එයි කියලා. ෆොරස්ට් එක ඇතුළටත් ආවා. මෙතන ඉඳන් අපි ගත්ත ෆොටෝ එකක්. ගෑන් එකක් එක්ක. එතකොට ඉතින් අපි හිතුවේ නෑ අපි පැංචිත් එක්ක අපි එයි. පැංචි එක්ක අපි එයි කියලා හිතුවේ නෑ ඇත්තටම අපි. අම්මට අපච්චිට නන නුපුරුදු තැන්. චූටි මැනිකට ෆස්ට් එක්ස්පීරියන්ස් එක. චූටි මැනික වට මොකද හිතෙන්නේ වගේ ෆස්ට් ට්‍රැවලින් එක්ස්පීරියන්ස් එක ගැන? දැන් නම් තාම කතා කරන්නේ නැහැ. තව ටික කාලෙකින් දැන් නම් ගගා යන්නේ. තව ටික දවසකින් මෙයාගේ විස්තර ਵਿਚාරයත් ඔයාලට හංගින්න වෙනවා ට්‍රැවල් කරද්දි. අය මෙයාගේ මූඩ් ෆික්ස් වුණා නේද? අපි අර අවුවේ අපිට තැන් වලට වඩා කැලේ ඇතුළට ආවට පස්සේ චුට්ට මූඩ් එක හොඳ වුණා එතන. හරි අප්පච්චි ගුණ මූඩ් එක ෆික්ස් වෙන්නේ කැලයක් ඇතුළට ගිහපුවාම ඉතින් මෙයාත් එහෙම වෙන්නේ නැති. අපි හිතපු නැති ගමනක් ඉඳ ට්‍රැවලින් බෑග් එකක් දැන් මෙයාට ඒක මුකුත් නැතුව වඩාගෙනම යනවා. යන්නේ. අපි යන්නේ ඉන්ද්‍රසාල ගල් ගුහාවයි සිතුවම් ලැනයි හොයාගෙන මේ ළඟපාතම තියෙන තැන් දෙකක්. ඉතින් චූටි අඩිපාරක් තියෙනවා. අපි හිතුවේ නෑ මේ දෙකට එයි කියලා අපි. මෙයාගේ මූඩ් එකත් හොඳින් තිබ්බ හින්දා අපි ඒ තැන් දෙකටත් ආවා. අපි ගිහිල්ලා බලමු. සුදුමැණික් අප උඩට යන්න? ඈ? උඩට යන්න? උඩට යනවද? සත්‍ය උඩට යමුද? ආද බෑද? බෑ කියලා විතරනේ කියන්නේ. ඒක ඉන්ද්‍රසාල ගල් ගුහාව. සල්ලු වෙනට හලි උෂයිනේ. උම්මී වලනුෂ. බෑ යන්න බෑ. උඩට යන්න. අනේ තව චුට්ටක් උඩට යන්න. අනේ අනේ. යා. එයා බෑ කියලා තියෙන්නේ. එයාට නෙමෙයි අම්මට. අම්මට නැගගන්න බෑ. බෑ කියලා තියෙන්නේ. දූට නෙමෙයි අම්මට බෑ කියලා අම්මා දූ ගිහිල්ලා උඩ අම්මා තාම පල්ලෙහා. බෑ. අම්මට බෑ කියලා කියන්නේ? බෑ කියන්නේ අම්මටද? අම්මට බැයිද නගින්න කඳු? පුළුවන් මම්මී නම් පස්සේ. උයා කොහොමද එහෙම කියන්නේ රිෂි? අම්මට බෑ කියලා දුවා කියන්නේ? නෑ අම්මා කොහොම හරි ආව අම්මට පුළුවන්. අපි කොහෙද මේ ඉන්නේ? මේ ඉන්නේ අපි සිතුවම්ලේනේ. පේනවාද ඔයාලට කටාරමට යටින් ලස්සන සිතුවම් තියෙනවා. වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. travel with Lakvi අපි අනිත් YouTube channel එකේ තියෙනවා. මම කරපු වීඩියෝ එකක් බඹරගල රජමහා විහාරය ගැන අවුරුද්දකට විතර කලින් කරේ. ඒකේ මේ සියල්ල සම්බන්ධ ලොකු තොරතුරු ගොඩක් එක්ක මම වීඩියෝ එක අරගෙන ඉවිල්ලා තියෙනවා. විස්තරාත්මක. යාට පොඩ්ඩක් නිදිමත ඇවිල්ලා තියෙන්නේ අම්මේ. බෝරු අප්පච්චි. මට දොයි මත නෑ. බලන්න සිතුවම් ටික පේනවද ඔයාලට? දාඩි දාගෙන හඩු පාට වෙලා ඉන්නේ හඩු ගලා ඉන්නේ. ගාව ලස්සනට අරන් ආවනේ අම්මා. තොප්පි අප්පච්චිගේ සාක්කුවේ මේස් දෙක අප්පච්චිගේ සාක්කුවේ අම්මගේ සාක්කුවේ. අම්මගේ සාක්කුවේද? එතකොට
ඇඳුම් ආපු ඇඳිවතෙන් පමණයි දින්නේ ඈ මෙතෙන් තව යන් කියනම කකුල තව යන් යන් යන්න බෑ බෑ අපි යන් හරි බම්බරගල චාරිකාව නිමා කළා. ඔන්න අපි පිටත් වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ.